හරියන්න එහෙනම් අපි මුලින්ම මේ ස්මාර්ට් ෆෝන් එකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරලා ඉමු. හරි ඉතින් යාළුවනේ මේ ස්මාර්ට් ෆෝන් එකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරද්දී ඔයාලට මේකේ බෑක් සයිඩ් එක වගේම ෆ්‍රේම් එක ප්ලාස්ටික් වලින් හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් බජට් ස්මාර්ට් ෆෝන් වල ගොඩක් මේ වගේ ප්ලාස්ටික් තමයි යූස් කරන්නේ ෆෝන් එක හදන්න. ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එකේ ප්ලාස්ටික් තමයි බෑක් සයිඩ් එක වගේම ෆ්‍රේම් එක හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මල්ලක තියෙන මේ තද නිල් පාටට හුරු කලර් එක ඉතින් ඔයාලට මේක මේන් කලර්ස් තුනකින් රිලීස් වුණා බලා ගන්න පුළුවන්. ඉතින් මේ තද නිල් පාටත් ගොඩක් ලස්සන කලර් එකක්. ඒ වගේම ඔයාලට පේන ඇති මෙතන ෆ්‍රේම් එකෙත් පවර් බටන් එකටයි වොලියුම් බටන් එකටයි උඩින් ලස්සන කර්ව් එකක් වගේ ගිහිල්ලා තියෙනවා. ඒකෙන් ෆෝන් එක අල්ලන් ඉද්දි ගොඩක් ෆෝන් එක හොඳට අතට ග්‍රිප් වෙලා තියෙනවා කිව්වොත් හරි. ඉතින් මේකේ ලස්සන ඩිසයින් එකකුත් ඔයාලට පේන ඇති ඉරි වගේ මේකේ බෑක් සයිඩ් එකේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනෙත් මේ ස්මාර්ට් ෆෝන් එකේ. ඉතින් ගොඩක් ලොකු ෆෝන් එකක් ඔයාලට පේන ඇති ඩිසයින් එක ගැන කතා කරද්දි මේක බජට් ස්මාර්ට් ෆෝන් එකක් විදියට ගොඩක්ම හොඳයි.